දිනකටම සුබ දවසක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ අස්වැසුම අප්‍රේල් මාසයේ දීමනාව සම්බන්ධව. ඉතින් විශේෂ නිවේදනයක් තියෙනවා. ඉතින් ඔයාලට ප්‍රකාශ කරන්න. ඉතින් අස්වැසුම අප්‍රේල් මාසයේ දීමනාව වැඩි කරන්න ඔන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හෙලකුරු කියන එකේ විශේෂ නිවේදනයක් දාලා තියෙනවා. රුපියල් 17500 පැවති අස්වැසුම දීමනාව අප්‍රේල් මාසයට පමණක් රුපියල් 25000 දක්වා වැඩි කරනවා කියලා තියෙනවා. ඒ වගේම රුපියල් 10000 අස්වැසුම දීමනාව රුපියල් 15000 දක්වා වැඩි කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 17500ට පැවති අස්වැසුම දීමනාව සඳහා රුපියල් 7500ක් වැඩි කරලා තියෙනවා ඔයාලට. ඒ වගේම තමයි ඔයාලට 10000 තිබ්බ අස්වැසුම දීමනාව සඳහා රුපියල් 5000ක ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා. ඒ වගේම අස්වැසුම දීමනාව හිමි අනෙකුත් අය සඳහා රුපියල් 2500කින් දීමනාව වැඩි කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ජනාධිපති සඳහන් කරලා තියෙනවා අස්වැසුම දීමනාව වැඩි කරනවා අප්‍රේල් මාසයේ සඳහා කියලා. ඒ වගේම තමයි ඔයාලගේ අස්වැසුම මුදල් ටික හරියටම 10 වෙනිදා වගේ වෙද්දී ඔයාලගේ බැංක් account වලට අනිවාර්යෙන් වැටිලා තියෙයි. ඉතින් ඔයාලගේ බැංක් account check කරගන්න. ඉතින් මම ඔයාලට වැටුණ ගමන් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් හරියටම 10 වෙනිදා 11 වෙනිදා වගේ වෙද්දී ඔයාලගේ ගිණුම් වලට වැටලා තියෙයි. මේ වෙද්දී සිස්ටම් එකට දාලා තියෙන මුදල් ටික. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සිස්ටම් එකට ගිහිල්ලා අස්වැසුම ප්‍රතිලාභීෙද්ද ඔයාලට කීයක් වැටිලා තියෙනවද වගේ සිස්ටම් එකට කියලා. ඉතින් ඔයාලට බැංකුවට වැටෙන්න තියෙන ගාණ පෙන්ඩින් පෙන්නයි. ඉතින් ඔයාලට එන්නේ මුදල මෙන්න මේ 10 වෙනිදාට හෝ 11 වෙනිදා වගේ වෙද්දී ඔයාලගේ බැංක් account වලට වැටිලා තියෙයි. ඉතින් මෙන්න මේ නිවේදනය තමයි ඔයාලට අද මම නිකුත් කරන්න ගෙනාවේ. ඉතින් එහෙනම් මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මාව subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.